ඔන්න අපි අදත් අපේ බැටරි කැපැසිටි ටෙස්ට් කරන වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක් ඔයාලට ගේන්න තමා මේ හදන්නේ. ඉතින් මේ පාර ඔන්න අපි ගෙනාවේ පොඩක් වෙනස් විදිහේ බැටරි සෙල් එකක් ගැන. ඔයාලට පේනවා ඇති මේක තමයි මේක ඇත්තටම චයිනා සෙල් එකක් නෙමෙයි මේක ජපනිස් සෙල් එකක්. GS Yuasa කියන කම්පැනි එකකින් කරන මේක අවුට්ලෑන්ඩර් එකට Mitsubishi Outlander එකට එන බැටරි සෙල් එක. ඔයාලට මේ පේනවා ඇති කොළ පාට කවර් එකේ ඉන්නේ LEV 46 කියන බැටරි සෙල් එක. නිල් පාට එකේ ඉන්නේ LEV 40 කියන එක. ඇත්තටම බොහෝ දුරට මේකේ ඩයිමෙන්ෂන් අයිඩෙන්ටිකලි කියන්නේ 100%ක්ම වගේ සමානයි. ඒ වගේම හැබැයි මේකේ කැපැසිටි එක ගත්තාම LEV 40 කියන්නේ ඇම්පියර් 40 බැටරි සෙල් එක. LEV 46 කියන්නේ ඇම්පියර් 46 බැටරි සෙල් එක. ඉතින් අපි බලමු මේකේ කොහොමද කැපැසිටි වෙන්නේ කියලා. මේ මගේ වම් අත පැත්තේ තියෙන LEV 46 කියන සෙල් එක අපි බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු බැටරි සෙල් එක. ඒ වගේම මේ දකුණු අත පැත්තේ තියෙන නිල් පාට බැටරි සෙල් එක LEV 40 මේක මේ ලංකාවේ පාවිච්චි කරලා අයින් කරපු. ඒ කියන්නේ 30ක් විතර වගේ ඉතුරු වෙච්චි අවුට්ලෑන්ඩ් එකකින් අයින් කරපු බැටරි සෙල් එක. ඔයාලට ටිකක් පේනවත් ඇති මේක ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. හැබැයි මේක එහෙම නෑ. මේක බ්‍රෑන්ඩ් නිව් සෙල් එකක්. ඉතින් අපි බලමු චෙක් කරලා මේක ඇත්තටම ජපන් සෙල් එකක්. ඔයාලා දන්න ඇති සාමාන්‍යයෙන් අපේ Mitsubishi Outlander එකේ කොච්චර කාලයක් මේ බැටරි සෙල් එක දුවනවද කියලා. ඉතින් අපි බලමු මේක අපිට ඕන විදිහට මේ බැටරි සෙල් ගෙනලා දෙන්නත් පුළුවන් ඔයාලට. මේක LEV 46, LEV 40, LEV 50 කියන මොඩල් වලින් අපිට ඔයාලට ගෙනලා දෙන්න පුළුවන්. හරි. අපි බලමු මේ කැපැසිටි එක කොහොමද කියලා. ඔන්න දැන් අපි අපේ ටෙස්ට් බෙන්ච් එකට ගෙනාවා. හරි. අපි දැන් බලමු අපේ මේකේ සාමාන්‍ය චයිනා සෙල් එකේ චයිනීස් සෙල් වගේ නෙමෙයි මේකේ ටිකක් වෙනස් විදිහට තමයි අපේ ටර්මිනල් ටික තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ පොසිටිව් ටර්මිනල් එක ඔයාලට පේනවා ඇති. ඒ වගේම නෙගටිව් ටර්මිනල් එකක් පේනවා ඇති. අපි එන පොසිටිව් ටර්මිනල් එකට අපේ බැටරි කැපැසිටි එක සෙට් කරගමු. ඒ වගේම මෙතන නෙගටිව් ටර්මිනල් එක තියෙනවා. ඉතින් මේක මම ඇත්තටම 1C වලින් ඩිස්චාර්ජ් කරන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඇම්පියර් 40කින් මේක ඩිස්චාර්ජ් කරලා බලමු. සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේක ඇම්පියර් 45 46 වගේ අතරතුර ප්‍රමාණයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු. ඉතින් ඔන්න අපිට දැන් අපේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේකේ කැපැසිටි එක අපිට දැන් පේන්න තියෙනවා ඇම්පියර් 44.62 කැපැසිටි එකක්. ඉතින් මේක Yuasa කම්පැනියෙන් එන ඔරිජිනල් බැටරි සෙල් එකක්. Mitsubishi Outlander එකට. ඉතින් ගොඩක් අය දන්නවා ඇති මේ ලංකාවේ ගොඩක් අය රීප්ලේස් කරනවා රීකන්ඩිෂන් බැටරිස් ගෙනල්ලා. හැබැයි ඉතින් අපිට පුළුවන් මේ වගේ කැපැසිටි එක බ්‍රෑන්ඩ් නිව් කැපැසිටි එකක් තියෙන බැටරි සෙල්ස් වලට ගෙනත් දෙන්න. ඔරිජිනල් Yuasa බැටරි සෙල් එකක්. ඉතින් සෙල්ස් වලට ඕන ප්‍රමාණයක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඉතින් මේක අපිට අපේ කැපැසිටි ටෙස්ට් එකේ විදියට අපිට කියන්නේ පොඩි ප්‍රමාණයක අඩුවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒක සමහර විට අපි 1C වලින් මේ ඩිස්චාර්ජ් කරලා තියෙනවා. ඉතින් ඕල්මෝස්ට් එයාලා ඒ කියන ප්‍රමාණය අපිට දීලා තියෙනවා ඇම්පියර් 44.62ක් අපිට කැපැසිටි එක ඇවිල්ලා තියෙනවා ඇම්පියර් 40කින් ඩිස්චාර්ජ් කරලා. ඉතින් එහෙනම් ඔයාලගේ අවශ්‍යතාවයට මේ වගේ ජපනීස් ලිතියම් අයන් සෙල් එකක් හොයනවා නම් Avrio Technologies අපිට කියන්න අපි ගෙනල්ලා දෙන්නම් අපි ගාව තියෙනවා. ගොඩක් දුරට ඇත්තටම ස්ටොක් ඉක්මනට ඉවර වෙනවා අපේ. මොකද මේ වගේ සෙල්ස් ගොඩක් අය පාවිච්චි කරන්නේ රීකන්ඩිෂන් ඒවා. හැබැයි දැන් අපිට බ්‍රෑන්ඩ් නිව් දෙන්න පුළුවන්කම තියෙනවා ඔයාලට. ඉතින් අවුට්ලෑන්ඩර් තියෙන කෙනෙකුට, ඒ වගේම ඕෆ් ග්‍රිඩ් එකක් ගහන කෙනෙකුට, ඉලෙක්ට්‍රික් බයික් එකකට, ඉලෙක්ට්‍රික් 3 wheel එකකට බය නැතුව දාගන්න පුළුවන් බැටරි සෙල් එකක් තමයි මේක. මොකද අවුට්ලෑන්ඩ් එකකට මේක හදලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඇති අවුට්ලෑන්ඩ් එකක් අවුරුදු ගාණක් දැන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේවා කිසි ප්‍රශ්න නැති බැටරි. ප්‍රැක්ටිකලි ප්‍රශ්න නැති බැටරි තමයි මේ බැටරිස්. ඉතින් ඔයාලගේ අවුට්ලෑන්ඩර් එකේ එහෙම නැත්නම් ඔයාලට හිතේ තියෙනවා නම් ඕෆ් ග්‍රිඩ් එකකට හදාගන්න. ඒ වගේම ඉලෙක්ට්‍රික් බයිසිකල් එකකට, ඉලෙක්ට්‍රික් 3 wheel එකකට අපිට පුළුවන් මේකක් ගෙනත් දෙන්න. ඔයාලට අපේ ස්ටොක් තියෙනවා නම් කෙලින්ම ස්ටොක් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රී ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්.